සුබ සන්ධ්‍යාවක් මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න ආචාර්ය දයාන කල්හේන එතුමාව මේ අවස්ථාවේ තාම ආදරයෙන් සාදරයෙන් අපි පිළිගන්න ලබනවා. ඊට අමතරව නැනසල ඉදිගොල්ල ආයතනයේ අධ්‍යක්ෂතුමා සොයස් ප්‍රියංකර එතුමාව මේ අවස්ථාවට තාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්න ලබනවා. ඒ වගේම දොම්බේ වැගේ උපදේශ නිලධාරී සිසිල් කුමාර එතුමාව මේ අවස්ථාවට ඊටම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්න ලබනවා. මේට අමතරව දවල් දෙමෝපියන්වත් මේ අවස්ථාවට ඊටම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්න ලබනවා. ඊට අමතරව මම හැමදාම කතා කරන පුංචි පුතේ පුංචි දුවේ ඔයාලා මේ අවස්ථාවට ඊටම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්න ලබනවා. මේට අමතරව සෑම වෙලකදීම මගේ අධ්‍යක්ෂකව නිවැරදි මගේ අම්මයි තාත්තයි මේ අවස්ථාවට තම ආදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. හරි. දැන් මුලින්ම ආරම්භය රැස්ලා ඉන්නේ දේවන ආයතනයේ
ඔයාලට කියලා ඉන්නවා. හරි. ඊට පස්සේ මේක අරන් යනවා 2022 වගේ වෙන බිල්ඩින් එකකට. දැන් ඔයාලගේ ක්ලාස් එක තියෙන බිල්ඩින් එකට ඒකත් මූලික අධ්‍යයනයේ තිබුණේ. ඊට පස්සේ මේ විදිහට පරිගණක 10ක් දාලා ආයතනයක් විදිහට පවත්වාගෙන යනවා. ඊට අමතරව තව අපි පොඩි සුබ සාධනවලට දාන කළා පැල්පිට කනිෂ්ඨ විද්‍යාලයට 2020 වර්ෂයේදී පරිගණකයක් පරිත්‍යාග කරනවා. මට මතක විදිහට කොරෝනා වලින් පස්සේ වගේ තමයි මේක පරිත්‍යාගය කළේ. අපි මේ අවස්ථාව ගත්තොත් මේක ආයතනයේ තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කමිෂන් සභාව යටතේ ලියාපදිංචි කරනවා. එතකොට මේක ලියාපදිංචි කළේ 2023 29 වෙනිදා. දැන් මෙදායි මට මෙන්න මේ පාඨමාලාව සඳහා ටීවෙක් ඇප්‍රූවල් එක තියෙන සාධික පත්‍රයක් නිකුත් කරන්න පුළුවන්. ඊට අමතරව ඔයාලා දන්නවා හොඳටම ආයතනයේ වෙබ්සයිට් එකක් තියෙනවා. එතකොට මම රිසල්ට් එහෙම දාන්නේ ආයතනයේ වෙබ්සයිට් එකට. එතකොට තමයි හම්බෙලාගේ රෙජිස්ටර් නම්බර් එකෙන් අදාළ රිසල්ට් එක බලන්න පුළුවන්. ඊළඟට ආයතනයේ Facebook account එකක් තියෙනවා. Facebook page එකක් තියෙනවා. එතකොට සියලුම විස්තර මේ Facebook page එකට මම අප්ලෝඩ් කරනවා. right. දැන් අපි බලමු ආයතනයේ ලැබ් එකකට කොහොමද වෙන්නේ කියලා වැඩි. මේ ක්ලාස් එකේ අවස්ථාවක් මම හිතන්නේ පුතේදුවේ ඔයාලත් මේ මම ඊයේ සතියේ මේ පොඩොස් ටික ගත්තේ ඔයාලට කියලා මේ උත්සවයේදී මේ ටික ඔයාලට දාලා පෙන්නනවායි කියලා. right. බලන්න ඔයාලගේ මොන වෙන්නේ නවතින්නේ නැහැ. තව තවත් ඉස්සරහට තව තවත් ආයතන සමග තව තවත් විවිධ වර්ගයේ විවිධ ක්වොලිෆිකේෂන්ස් අපි ගන්නවා මේ ආයතනයට. ඒ පිළිබඳව ඉස්සරහදී මේ උත්සව අවස්ථාව තුළදී ඔයාලව දැනුවත් කරනවා. හරි. එහෙනම් මගේ කතාව මෙතනින් අවසන් වෙනවා. ඔයාලා හැමෝටම ස්තුතියි. ඔහුගේ යාළුවන්ට සමාන කරන ICT ඉගෙන ගන්න තියෙන හොඳම තැන මෙතන. ඉතින් අපි පුංචි වෙනසකට එක්ක සූදානම් වෙන්නේ ජීවිතයකට අවස්ථාව වෙන් කරන්නට ආරාධනා කරනවා. පසින්දු ඔබට මේ අවස්ථාව ජීවිතයකින් පිරවන්නට.
Saroni Devansa, W. Vihander Chamod, එයාකරින් අපි ප්‍රථම සහතික පත්‍ර ප්‍රදානය අවසන් කරනවා. ඉගෙන අධ්‍යාපන ශාස්ත්‍රයේ විශාල සේවයක් නියුතු වෙන සහ මේ රාජ්‍ය වශයෙන් පරිපාලන කටයුතු වල අධ්‍යාපන ශාස්ත්‍රය තුල ඉතා සමාජීය වැඩ කටයුතු කාසියක් කරන්නා වූ ඒ මාමිත්‍ර මේ ආමුලාසනය වන්නා වූ මේ මහත්මයන් ගෙනුත් ඒ වගේම හියෝන් ඉන්ස්ටිටියුට් ආයතනයේ මාමිත්‍ර වාදිය විජේතුංග අධ්‍යක්ෂකතුමා ගෙනුත් ඒ වගේම වාදිය මහත්මයාගේ දෙමාපියන් ගෙනුත් ඉතින් අද දවස මේ ලස්සන කරගෙන මේ මොහොතේ පැමිණලා ඉන්න මේ ආදරණීය දෙමාපියන් ගෙනුත් ඉතින් අද දවසේදී තමන්ගේ ජීවිතයේ වටිනා අවස්ථාවක් තමන් ඉගෙනගත්ත පාඨමාලාවක ඒ ඇගීමෙන් ලක්වන ඒ ආදරණීය දුවලා පුතාලා සියලු දෙනාගේම අවසර ඉල්ලා සිටිනවා. ඉතින් මම අද ඔයගොල්ලන්ට මේ අවස්ථාවට පැමිණි මුදේ සිට ඉතින් හැමෝම දැක්කා ලස්සන ඉනාමල් මුණවල තියෙනවා. ඉතින් අපි අපේ ජීවිතයේ ඉදිරියට යද්දී අපිට හම් වෙනවා ගොඩාක් කඩේ. ඉතින් ආදරණීය ගුරුතුමේ ඔබ ආමන්ත්‍රණය කරන්න ඉතින් මම කෙනෙකුලා ගන්නේ. ඉතින් මේ ජීවිතයේ අපි ඉදිරියට යන අවස්ථාවන් වලදී අපිට තවත් එක් අවස්ථාවක් තමයි ඔයාලගේ මේ අධ්‍යාපන ශාස්ත්‍රය තුළ ඔයාලා ඉගෙනගත්තේ පාඨමාලාවක ඒ එගීමකට ලක් වෙලා ඒ සහතික පත්‍රයක් ලබා ගන්න අවස්ථාව. ඉතින් අපේ ජීවිතයේදී දුරුතේ අපි ඉදිරියට යද්දී මේ අවස්ථාව ගොඩාක් වැදගත් වෙනවා. මොකද අපිත් අද යම් දැනකට ඇවිල්ලා ඔයගොල්ලෝ ඉස්සරහා මේ වගේ කතාවක් කරනවා වගේම අපිටත් ඔයගොල්ලෝ වගේ ලස්සන සුන්දර ළමා කාලයක් දීපා. ඉතින් ඒ සුන්දර ළමා කාලයේදී අදත් අපි පාසල් වල සහ ඒ වගේම අපි අධ්‍යාපනයේ ඒ ලබපු ආයතනවල මේ වගේ සහතික ලබාගත් අවස්ථාවන් අදත් මතකයි. හරිම සුන්දරයි මතකය. ඉතින් අද දවසේ ඔයගොල්ලන්ගේ ජීවිතයේ මේ සුන්දර අවස්ථාවක් තමයි ඉදිරි වෙන්නේ. ඉතින් මේ අවස්ථාව ඔයගොල්ලන්ට හම්බෙලා තියෙන්නේ ඇත්තටම හියෝන් ඉන්ස්ටිටියුට් ආයතනයේ හින්දා. ඉතින් ඇත්තටම ඒක ගැන මතක් කළොත් ඇත්තටම ඔයගොල්ලන්ගේ ගුරුතුමා හියෝන් ඉන්ස්ටිටියුට් ආයතනයේ අධ්‍යක්ෂතුමා මා දැනට අවුරුදු 10කට වඩා වැඩි කාලයකින් ඉඳන් අඳුරනවා. ඉතින් රාජ්‍ය වශයෙන් අපි කටයුතු කරද්දී ඒ වගේම අනිකුත් අධ්‍යාපනයේ කටයුතුවලදී ගොඩාක් ව්‍යාපෘතිවල මාත් එක්ක ඉඳගෙන එකට වැඩ කරපු ගුරු මහත්මිය. ඇත්තටම මේ භාරතීය ඔයගොල්ලන්ගේ ගුරුතුමා ගොඩාක් දක්ෂ ගුරුවරයෙක්. ඉතින් මොකද හේතුව ඇත්තටම ගුරුතුමාගේ ඔයගොල්ලන්ට උගන්වන්නේ IT දැනුම විතරක් නෙමෙයි. ඒ IT දැනුම, ඒ පරිපාලන දැනුම සහ විශේෂ ගණනාවක. ඒ කියන්නේ විශේෂ ගණනාවක ඉහළ දැනුමක් තියෙන ගුරු බවකේ. ඉතින් ඒ වගේ ගුරුවරයෙකුගෙන් ඔයගලන්ට ඉගෙන ගන්න ලැබීම ඔයාලගේ අනාගත ජීවිතය සාර්ථක කරගන්න ඔයාලට ලැබුණු මහඟු අවස්ථාවක්. ගෝවින්ද සදෙව් KV මහින්ස සමති විතාන මහින්සා සමති WAD දෙනෙත් රශ්මික දනුබන සමරතුංග අපේ දත්ත සන්නාදයක් ලබා දෙමු. අපේ දරුවන් දෙකෙන් ආදරය දෙමාපියන්ගේ අපේ අත්වල සන්නාදය ලබා දෙන්න GG අයන්සා දහම්ලි WAD හිමාශ නිම්රෝල් LHA රවිතු චන්මිර ජයතිලක BW नेताया मिंसती LH तिलेव देवनास गुरुतिलक SW फ्रेडियो निम्सना सिल्वा සරත් සිල්වා. ඉතින් බොහොම ස්තුතියි. කරු ආරාධනා මුත්තන්ට
දයාව දෙමාපියන් සහ අපේ දයාව සිසු දරුවන් ඒ කියන්නේ අපේ අනාගත IT industry in the future leaders right අපි කියනවා if you are using some of the smart device with the internet connection now you already lost your privacy right අපේ ගරු සුරේෂ් මහත්මයා සඳහන් කරු කතාවෙම මේක කොටසක් මගේ අද උදෑසන තිබුණු දේශනේ යුනිවර්සිටි කොළඹ මම හවස් තිබුණේ ICT එකේ මට ඒක කැන්සල් කරන්න කියනවා ඒක උතාවක කැන්සල් කරන්න සිදු වුණා මේ සර්ටිෆිකේට් අවෝඩින් සෙරමනි එකකින් උදේ දේශනයේදී අත්‍තරම තිබුණේ දැන් හැමෝම කතා කරන්නේ අපි මේ කෘත්‍රිම බුද්ධිය එහෙම නැත්නම් AI artificial intelligence කියන concept එක. එහෙම නැත්නම් මේ platforms ගැන. එතකොට මට උදේ තිබුණු දේශනයේ අපිට තිබුණු දේශනයේ ප්‍රධාන කියන්නේ facts තමයි හැමෝම කතා කරන්නේ AI කියන එකේ pros and cons වල especially cons ඒ කියන්නේ disadvantages මොනවාද තියෙන ප්‍රශ්න right එහෙනම් නැත්නම් මේකෙදි මේ අපි AI කියන concept අපි use කරනකොට එහෙම නැත්නම් platforms use කරනකොට අපිට තියෙන ප්‍රශ්න මොනවද right ප්‍රශ්න මොනවද කියලා කතා කරන ඉතින් මම දෙමාපියන් පොඩ්ඩක් කියන්න කැමතියි මෙන්න මෙහෙම දෙයක් මටත් තියෙනවා පොඩි දරුවෝ දෙන්නේ තාම 3 වසර සහ 1 වසර නුගේට සුජාතයකට යන්නේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් කරලා එකපාරට මගේ ලොකු දුව ඇවිල්ලා කියනවා තාත්තා මගේ ගුරුතුමිය ගැන තිබුණේ මගේ ගුරුතුමිය ගැන එහෙම නැත්නම් මගේ ගුරුතුමිය ගැන තියෙන මේ වාක්‍ය පහක රචනාවක් ලියාගෙන දැන් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා දැන් මගේ තියෙන සබ්ජෙක්ට් ඒරියා එකයි මගේ ගුරුතුමිය ගැන මට එකපාරට මට මේක ඇනලයිස් කරගන්න බෑ because මේන් ප්‍රධාන හේතුව මේ රීසන් is ප්‍රධාන හේතුව තමයි මම ડોක්ටර් ඒ කියන්නේ මගේ PhD එක නැත්නම් මගේ academic qualifications යන්නේ data sciences and the big data analytics සමහර විට මේ කවුරුත් අහලා නැතුව ඇති big data analytics කියන්නේ මොකක්ද කියලා එහෙම නැත්නම් දැන් හැමෝම දන්න data sciences ගැන කතා කරනවා හැබැයි ඒ වගේ data sciences කියන්නේ මොකක්ද කියලා හරියටම දන්නේ නැහැ ඒ මොකද හේතුව ඔය data sciences වල තියෙන ප්‍රධාන එක subject එකක් තමයි දැන් ලෝකෙම කතා වෙන්නේ මොකද්ද මේ AI කියන එක මම පොඩි දෙයක් කියන්නම් AI කියන්නේ එක කුලකයක් නම් ඒකේ තියෙන subsets ඒ කියන්නේ උපකුලක තමයි machine learning ඒකේ තියෙන තව උපකුලකයක් තමයි neural network ඒකේ තියෙන තව උපකුලකයක් තමයි deep learning කියන්නේ අපි මේ subset set එක එහෙම නැත්නම් මේ කුලක ටික ඔක්කොම අපි එක box එකකට දැම්මම අපිට මේ box එක label කරන්න පුළුවන් data sciences කියලා. මොකද මගේ පළවෙනි ඩිග්‍රී එක මම ඊශ්‍රායල් හිබ්‍රු නැෂනල් යුනිවර්සිටි එකේ ඉගෙන ගත්තේ. එතකොට තිබුණේ කම්පියුටර් ඩිග්‍රී එකක් නෙමෙයි. එතකොට තිබුණේ information sciences කියන ඩිග්‍රී එක. right ඊට පස්සේ තමයි after 5 years back අවුරුදු 5කට පස්සේ ටීසයිඩ් යුනිවර්සිටි එකේ කම්පියුටර් ඩිග්‍රී එක කරේ. අන්න ඒ අවස්ථාවේ තමයි මට හම්බුනේ වාතිය. ඔයගොල්ලන්ගේ ගුරුතුමා අපි දෙන්න බැච්මේට්ලා හරි සුන්දර කාලයක් මේක සුන්දර වෙන්න ප්‍රධාන හේතු ගොඩක් තිබුණා මොකද ඒ දවස්වල අපිට ඔය AI platforms එහෙම නැත්නම් ගොඩක්ම තියෙන internet resources චුට්ටක් අඩුයි දැන් කවුරු හරි නම් මේකට assignment එකක් කරන්න කිව්වොත් මුලින්ම use කරන්නේ AI tool එකක් ගන්න හැමෝම දන්නේ මොකද්ද ගොඩක් වෙලාවට ගන්නේ ChatGPT කියන AI tool එක ඒකට AI platform එක වාසනාවක්ද අවාසනාවක්ද මම දන්නේ අපිට ඒ දවස්වල එහෙම support එකක් තිබුණේ නැහැ ඒක තමයි ඇත්තම කතාව. හැබැයි දැන් වුණත් අපි දරුවෙක්ට උගන්වනකොට අපිට පොත් බලන්න ඕනේ නැහැ. අපිට ඉන්ටර්නෙට් රිසෝසස් ඕනේ නැහැ. ඔක්කොම ටික අපේ බ්‍රේන් එකේ يعني අපේ මොලේ ඔක්කොම ටික තියෙනවා. අපිට කරන්න තියෙන එකම දේ අලුත් ටෙක්නොලොජි එකක් එක්ක අලුත් තාක්ෂණයක් එක්ක බ්‍රේන් එක අප්ඩේට් කරගන්න විතරයි. එතකොට මම දැන් මගේ දුරගේ ප්‍රශ්නේදී ඇහුවේ දැන් මට ප්‍රශ්නයක් තියෙනවා දැන් මම ගුරුවරයෙක් ගැන ලියන්න ඕනේ. හැබැයි ඒක වැදගත් වාක්‍ය පහක් වෙන්නත් ඕනේ. දැන් මට ප්‍රශ්නයක් මට ඇත්තටම ඒක ගැන එකපාරට අයිඩියා එකක් නෑ. මම ගුරුවරයෙක් මගේ ගුරුතුමිය ගැන ලියන්න. මේක ලේසිම ක්‍රමය තමයි. ගොඩක් AI platforms tools තියෙනවා. අපි මම use කරේ Gemini කියන Google platform එක. ගන්න මේ දෙමාපියන් ඔයගලටත් පුළුවන් මෙතන ඉංග්‍රීසි භාෂාව කියන එක ගොඩක් වැදගත් නෑ. ඔතනට යන්න ඔයගලන්ට ඉන්නතේ YouTube platform එක ඕපන් කරගන්න පුළුවන්. නිකන් ටයිප් කරලා මගේ ගුරුතුමිය ගැන වැදගත් වාක්‍ය පහ සිංහලෙන් ටයිප් කරන්න. එතකොට ඔයාලට පුළුවන් ලබා ගන්න හරි වැදගත් වාක්‍ය පහ. විශේෂයෙන්ම දැන් මෙතන ඉන්නේ ගොඩක් after grade 5 කියන්නේ ශිෂ්‍යත් ඉවර වෙච්ච ළමයි දැන් ගොඩක් ළමයි මේ AI tools use කරන. හැබැයි
මේ දවස්වල මුළු ලෝකෙම කතා කරනවා ලැක් එකක්. ඒ කියන්නේ අඩුපාඩුවක් තියෙනවා ගොඩක් මේ මොඩල්ස් ඒ කියන්නේ AI tools වල data පිළිබඳව. ඒ කියන්නේ predictions වලින් කියන්නේ අවුරුදු 48න් එහා පුද්ගලයන් මේ AI tools කියන එක යූස් කරන්නේ නැහැ. එතකොට දැන් තියෙන AI platforms develop කරන්න පොඩි ප්‍රශ්න වගේ දැනටපත් වෙලා තියෙනවා. right කොහොම හරි වෙලා තියෙන්නේ දැන් මේ ළමයින් දැන් අපි මේ දරුවෝ ගැන අපි කතා කරනවා නම් අමුත් දෙමාපියන්ම කැමති මගේ දරුවා හොඳ දැනකට යනවා. right ඒ කියන්නේ හොඳ දැන් ගොඩක් දෙමාපියන්ක දොස්තර කෙනෙක් කරනවා. right ડોක්ටරේට් එක නැත්නම් ඉංජිනේර් කෙනෙක් කරනවා. right ඕකමයි platform. ඒක that's good. ඒක නෙක හොඳයි. මොකද අපි try කරන්න ඕන පුළුවන් තරම් දරුවෝ උපරිමයට ගෙන යන්න. නැත්නම් ඇයි අපි මේ එක අපි නිර්ධාරණ කරනවා අපි හොඳම දේ දෙන්න try කරනවා සමහර වෙලාවට හොඳම දේ කියලා වැඩ කරන්නේ නැති දේවල් වෙන්නත් පුළුවන්. ඒක තීරණය වෙන්න ඕනේ ඒක ඔයාලගේ බ්‍රේන් එකේ ෆෝකාසින් ඇනලිසිස් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අනාගතය ගැන පොඩ්ඩක් අපිට දැනට තියෙන ෆැක්ට්ස් බලලා පුළුවන් වෙන්න ඕන මේක හොඳද නරකද කියලා දරුවන්ට හොඳද නරකද කියලා තේරුම් ගන්න. එතකොට අපි try කරනවා හොඳම දේ දෙන්න. එතකොට හොඳම දේ දෙන්න ඔයාලා IT කියන්නේ තොරතුරු තාක්ෂණය පිළිබඳව මේ ආයතනයේ තෝරගෙන තියෙනවා හොඳම දේ විදිහට මේ අපේ මේ IT කියන සබ්ජෙක්ට් එක ඩිලිවර් කරන්න. නැත්නම් මේ කියන සර්ටිෆිකේෂන් එක මේ ගැන දැනුමක් ලබා දෙන හේවන ආයතනය. ඒ වගේම අනිත් දේවල් වල දෙන්න ඕන. මොකද අනිවාර්යයෙන්ම දරුවා මේ තාත්තේ මේ දරුවන්ට ඔයාලා පුළුවන් තරම් right ඔයාලා පුළුවන් තරම් මම මේ මයික් එක පොඩක් ගලපෙන්න මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ දේශනවලදී ඒ කියන්නේ ලෙක්චර්ස් වලදී පෝඩියම් එකට වෙලා කතා කරන්න බෑ. සමහර විට ස්ටේජ් එක උඩ කිලෝමීටරයක් විතර ඉඳලා පැය 3ක් එකකට මේ ලෙක්චර් මේක එක්ස්ප්ලেইন කරන්න. ඒකවල ගමු අපේලාට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. අපි දැනට තියෙන මේ ඒ කියන්නේ ට්‍රෙන්ඩ් එක අපි දැනට තියෙන මේ තාක්ෂණයත් එක්ක දැනට තියෙන මේ වාතාවරණය තුළදී අනිවාර්යෙන් දරුවට ලබා දෙන්න ඕන පළවෙනිම දේ තමයි භාෂාව. අනිවාර්යයෙන්ම භාෂා ඉංග්‍රීසි භාෂාව කියන එක බොහොම වැදගත්. ඒක අනිවාර්යයෙන්ම ලබා දෙන්න යුතුයි. මොකද ඒක තමයි අපිට යන ප්‍රධාන දේ. දෙවෙනි එක අපිට තාක්ෂණය සහ මැතමැටිකල් ලොජිකල් නොලෙජ් එක. එහෙම නැත්නම් ගණිතය සහ මේ IT එහෙම නැත්නම් මේ තොරතුරු තාක්ෂණය පිළිබඳව. එතකොට මේකෙදි දැන් අද මම ගාන්ගේ පාටිසර්ත් එක්ක කතා කරනකොට දැන් ඉදිරියට එනවා STEM Science Technology Education Management කියන programs තියෙනවා තියෝන ආයතනයේ මේ STEM education කියන එක. right එතකොට මේ STEM එකත් එක්ක සමහරවිට STEAM කියලා එකක් කරනවා. ඒ කියන්නේ arts උත් එක්ක. STEM එක අනිවාර්යෙන් කරනවා. මොකද දැන් නම් අපේ දරුවව අපි පුරුදු කරවන්න ඕනේ. මොකද මේ management right අපි පුරුදු කරවන්න ළමයාගේ management එහෙම නැත්නම් මේ engineering technology and the sciences වල. මොකද මේක අනිවාර්ය ගුණ subject area එකක්. එතකොට අපි තාක්ෂණ මුලින්ම දරුවාට භාෂාව පිළිබඳව අනිවාර්යෙන්ම උගන්වන්න. මොකද ඔයාලට තියෙන ලොකු දැනුමක් නැහැ. ස්පෙෂල් ග්‍රැමර්ස් ගැන මොනවා හරි එහෙම ඉෂුව එකක් තියෙනවා නම් භාවිතා කරන්න පුළුවන් AI platforms. ඕනතරම් AI platforms තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට ඕන නම් ඔයාලට කතා කරන්න ස්පෝකන් පැත්තට ඩෙවලොප් කරගන්න ප්‍රොමෝ වගේ ෆ්‍රී apps තියෙනවා. ඔයාලට කතා කරන්න ඔයාලා ලැබුණා කියලා හිනාවෙන්න තියෙන AI platforms. ඒවා ඔයාලගේ ඒ අදාළ වැරදි චැනල් හදලා දෙන්න. මෙන්න මේකයි ඕක නෙමෙයි මෙන්න මේකයි කියන්න ඕනේ කියලා. මේක ඉන්ද එහෙම නැත්නම් මේක ඇඩ් මේක ඔන් කියන ග්‍රැමර්ස් ඔක්කොම හදලා දාන්න. ඔයාලා ඩෙවලොප් වුණොත් අනිවාර්යයෙන්ම ඔයගලගේ ළමයා යන්න ඕන දැන ඒක ඔටෝමැටික්ම හැදෙනවා ඒ පාත් එක. GK කෞශල්‍ය අමරශ්‍රී ASM ගණේෂා භුවනි චතුමි උපාධ්‍යා මధుර පෙරුම MP පසිඳු විහිරංග SM කුෂාන් විමරංග HP මෙට්ටෝලි නතානායක WA සනුක ඉන්සත්
WA Pahan Devkirina Nyalachi P.D. Kavisha Hirun G.H. Chanduka Dinesh Samakelu R.M. Sasindu Sandeepa R.P. Denuvan Iduvara Patirana K.K.D. Pasindu Binsara K.T.D. Kalpal Anuhas W.A.D. Vibhuti Ahimsa K.J. Rashmi Tarindini H.A. Dilupa Kenula W. Pavani Kavitma R.A.D. Kavindya Nirni Netsarani R.A.D. Sahodar Yenul Banuja Kulakinathai H.A. Sena Damsandar S. Sadev Abhishek W. Vinodi Lohara W. Dilini Hansika N.K. Eruka Dinuvara
D. Tushan Tatsava. R.D. Sayuri Nipunika. W. Yasindu Nadina. W. Dasaru Kisansa. Sampai berbulan sebelum itu dulu, sisa kemarin ada di studio. දිනුතාවකින් කතා කරනවා. මම එතන සතුට වෙනවා මොකද එතන මේ තාක්ෂණය අධිකරී ගොඩක් ඉස්සරහට ගිහිල්ලා තාක්ෂණයේ දරුවෝ ඉදිරියට ගිහිල්ලා සමහර වෙලාවට අපේ විෂය මතින් පාසල මතින් තුළ මේ තාක්ෂණය ගොඩක් දුරට ගිහින් තියෙනවා. එතන මේ තාක්ෂණයත් එක්ක ඇත්තටම දරුවන්ට මොකද වෙලා තියෙන්නේ කියන එක ගැන අපිට පොඩි අදහසක් ගන්න වෙනවා. මොකද එතන මම ලෝක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මනෝවිද්‍යා උපදේශක විද්‍යාලයේ වැඩ කරනවා. ඒ වගේම වන්දනාකාරයේ මනෝවිද්‍යා උපදේශක විද්‍යාලයේ වැඩ කරනවා මහාර. ඒ වගේම රෝහල් පද්ධතිය තුළ ඒ වගේම පුනරුත්ථාපන ආයතනවල මේ හැමදේකම උපදේශනයේදී වැඩ කරනකොට මේ දරුවන්ගේ ගැටලු සහ මේ මානසික තත්ත්වය සහ විතර විදිහට දැන් තාක්ෂණයත් එක්ක අපේ ආචාර්යතුමාගේ තාක්ෂණයේ රාජ්‍යෝනේ දරුවන්ට ගොඩාක් ඉගෙන ගන්න දේවල් තියෙනවා. හැබැයි මේවත් ඒකිට දරුවෝ ගොඩාක් වෙලාවට මානසික ගැටලුකාරී තත්ත්වවල මුහුණ දෙලා තියෙනවා. මට හිතෙනවා උඹ රැකලා තියෙන නිසා මට එන්නේ තියෙනවා. දැන් අපි එවෙනකොට අපි කාගම වෛද්‍ය විද්‍යාවත් එක්ක ආගම රෝහලත් එක්ක වැඩ කරනකොට මම හිතනවා වෙනම යුනිට් එකක් හදලා තියෙනවා මේ ස්ක්‍රීන් ඇඩික්ෂන් එක පිළිබඳව කොහොමද වැඩි අත්කරණය වෙන්නේ කියන එක පිළිබඳව. ස්ක්‍රීන් එකේ ළමයි ඇඩික්ෂන් එක හදනවාම ඒ ඇඩික්ෂන් එක තුල එයා කොහොමද ගලවගන්නේ කියන එක පිළිබඳව මේ වෙනකොට සාකච්ඡාවෙන් පවතිනවා. වෙනකොට ඒකට අපිට ගොඩක් වෙලාවට ආගම වෛද්‍ය විද්‍යාවත් එක්ක අපේ කවුන්සලර්ස්ලාත් එක්ක ක්ලිනිකල් සයිකොලොජිස්ට්ලාත් එක්ක ඒ වගේම තාක්ෂණය බාහිර විෂය බාහිර අයත් එක්ක සාකච්ඡා කරනවා. කොහොමද දරුවා ස්ක්‍රීන් එකේ මේ ඩිවයිස් එකක ඇඩ් කරලා කොහොමද ඒ පාවිච්චි කරාට පස්සේ ඒක ඇඩික්ෂන් නොවී ඉන්නේ කොහොමද කියන්නේ. මම හිතන්නේ ඒක තාම වැදගත්. අපිට නම් ගොඩක් සම්බන්ධතා තියෙනවා. ෆෝන් එක ගත්තොත් මම මොකක් හරි කරගන්නවා. ඒවල් ගන්න කරනවා. සර් මොකක්ද මේකට කරන්නේ? දැන් කොහොමද කරන්නේ ගත්තොත් ලැප් එක අයින් කරොත් මේවට යන්න දුන්නේ නැත්තම් මම මොනවද ජීවිතේ කරගන්න ඕනේ දරුවෝ. ඒත් අපිට ඒවල සමහර විට අපිට කියාට දේවල් නැති වෙන්න පුළුවන්. සමහර අපිට ගොඩක් වෙලාවට මට මේ ළඟදී ආවා මේ එයා ෆෝන් එක ගත්තොත් එයා කියන්නේ දාන තාස මොකද දෙයක්. ඉතින් අපේ කියන්නේ මොකක්ද කරන්න ඕනේ. ඒකට අපිට ස්පීඩ් ඇඩික්ෂන් එක පිළිබඳව මම හිතනවා දරුවෝ මේක තියෙනවා. දරුවන්ට මේක දරුවෝ තියෙනවා. ඒකට අපිට අපේ දෙමව්පියෝ මේවත් එක්ක ගොඩක් සම්මේලී වෙන්න ඕනේ. මම හිතනවා අන්තර්ජාල සම්බන්ධතා මේ ෆොටෝ යවන ඒවා
දේවල් තියෙනවා මේවත් එක තියෙනවා. මේවා ආරක්ෂිත ලෙස කොහොමද කරන්නේ කියන එක පිළිබඳව මම මේවන ආරක්ෂිත ක්‍රම තියෙනවා. වඩ ආරක්ෂිත ක්‍රමවේද තියෙනවා. මේවත් එක්ක කොහොමද අපි මේව කරන්නේ කියන පිළිබඳව මොකක්ද තාක්ෂණයත් එක්ක දැනුවත් වෙන්න ඕනේ. එහෙම නැතිව දරුවෝ ගොඩාක් අපහසුතාවට පත් වෙනවා. දරුවෝ ගොඩක් වෙලාවට ගැටලු ඇති වෙනවා. දරුවෝ සමහර විට තමාගේම දේවල් අනුන්ට යවලා ගොඩක් ප්‍රශ්නකාරීලා කොට ඉඳලා අපිට දැන් ගොඩක් වෙලාවට පොලිසියත් එක්ක වැඩ කරනකොට මේ තාක්ෂණය පිළිබඳව වෙනම යුනිට් එකක් තියෙනවා පොලිසිය. ඒ යුනිට් එකත් අපි වැඩ කරලා තමයි කොහොමද මේවා යවලා තියෙන්නේ. මේවා කොහොමද අනිත් පාර්ශවයේ කියන අපේ වගේ වෙනවා. අනිත් පාර්ශවයේ කොහොමද ඉල්ලලා තියෙන්නේ. මේවා කොහොමද මේවට කොහොමද පිළිච්ච දේවල්. මේවට යම් ප්‍රමාණයක තාක්ෂණික ක්‍රමවලින් මම ආරක්ෂාවක් තියෙනවා. ඒවා අපි දැනුවත් නැහැ. ඒවා ළමයි අවබෝධයක් නැහැ. ඒ නිසා ළමයිට මේ දේ පිළිබඳව මම හිතනවා කියලා දීමේ තාමත් වැදගත් වෙනවා. මේ තාක්ෂණය අපේ ගුරුතුමාලා අපේ අනිකුත් අයත් මොකද මේක තමයි තාමත් වැදගත් වෙන්නේ. මොකද එහෙම නැති වුණොත් අපේ දරුවෝ තාක්ෂණයත් එක්ක ජීවිතේ වෙනස් කරගෙන යන්න බලන්න. මොකද මේ සමාජාත්මකයන් එක්ක ඉන්න ඕනේ. අපේ සර්ජිම වගේ සමාජාත්මකයන් හමුලත් එක්ක ඉන්න ඕනේ. අනිත් ආචාර්යතුමාගේ වගේ ස්පෝර්ට් කරන්න ඕනේ. අද ළමයා මගේ දරුවෝ ස්පෝර්ට් කියන්නේ ගොඩක් අය අද පාස්කෝල් මාධ්‍යමයට ගියාට පස්සේ දැන් මේගොල්ලෝ උසාව වරවනවා පාස්වර්ඩ් එක දීලා. මම හිතනවා සෞඛ්‍ය වැඩකාරයන් වැඩිම උසාවිය පරයි මහානගරමයි කියලා තමයි ස්කෝල් දෙන්නේ. ඒගොල්ලෝ දීලා කරන්නේ නැහැ. දීලා වලට යන්නේ නැහැ. ඒකෝට මම හිතනවා අපේ ට්‍රේන් එක අපේ ඔළුවේ තියෙන නියුරෝ සිස්ටම් එක වෙනස් කරන්න ස්පෝර්ට් කියන කිතාවත් වැදගත් වෙනවා. මොකද හැම කිතාවකම මේ දේ කරන්න බෑ. කිතාවට යොමු කිරීම වල මේ තාක්ෂණික මෙවලම් වලින් යම් ප්‍රමාණයකට ඒවා කරන්න එපා කියන නෙමෙයි. ඒවත් එක්ක දෙලා කොහොමද දරුවා ඒ වෙන කලබලන්නේ කියන එක සහ මේවත් එක්ක අපයෝජන තත්ත්ව මන්දිරව දාන තුنين අවබෝධ කරගන්න ඕනේ. ඒක අපේ රාජ්‍ය විද්‍යාවේ අපේ මේ කොට්ටාසේනවා දරුවෝ ගොඩක් ජාතක දුරකථන නිසා කෙටලෝකාරී තත්ත්වයට දෙලා දෙනවා. ජීවිතේ නැතිව අවස්ථාවව දරුවෝ දිනන ජාතක දුරකථනයේ අම්ම විසින් කරලා කියලා ළමයි ජීවිතේ නැතිව අවස්ථාව තියෙන ගණන් අහලා ඒක වෙනවා. ඒකට අපිට යන්නකින් තියෙනවා. ඒකට මේවත් එක්ක ලොකු ප්‍රශ්න ටිකක් අපිට නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා අපිට එහෙම දරුවන්ගේ ආරක්ෂිත තත්ත්වය පිළිබඳව අවබෝධ කරගන්න වෙනවා. ඒකට මේක මම හිතනවා අපේ හොඳ අවස්ථාවක් වෙනවා. මේ තාක්ෂණය කොහොමද අපේ ආරක්ෂිත මොබලවන් විදිහට භාවිත කරන්නේ. දරුවන්ට දැන් අපි උදාහරණයක් විදිහට ෆොටෝ එකක් යවුවාම ෆොටෝ එක කොහොමද යවන්නේ. මේක කොහොමද කරන්නේ තාක්ෂණය පිළිබඳව අපේ ආචාර්යවරුන්ලා මේවා ළමයිත් එක්ක සාකච්ඡා කරනවා. දැන් එහෙමනේ නැතුව මම හිතනවා සයිකෝලොජි සෘෂ්ටිකාත්මක අපිට සමාජ කියන්නේ සමාජ ජීවිතයක් කියන මනෝවිද්‍යාව ගැටලුවක් වෙනවා. මම දරුවෝ සමහර විට බාහිර ළමයි කාර්යමානය විශාල තත්ත්වයක වෙනවා. ඒකට මේ මානසික ගැටලුත් එක්ක දරුවන්ගේ අධ්‍යාපනය කියන එක අඩවල වෙන්න පුළුවන්. දැන් පාසල් අපේ කොට්ටාසෙම පාසල් 47ක් තියෙනවා. පාසල් 47ක ළමයිගේ ගැටලුවට ගත්තාම මේ ගොඩක්ම තියෙන්නේ මම ඉතින් කියන ජාතකවල නතර මේ ෆෝන් එක තියෙන සම්බන්ධතාව මේ ඒ වගේ දේවල් එක තමයි තියෙන්නේ. ඒ වගේම ඊළඟට ඉදිරිපත් නැගසල ආයතනයේ සුරේෂ් ප්‍රියන්ත මහත්මයාට ආරාධනා කරනවා. සුදි කමන්දර මෑණියන්ට මෙන්න ආරාධනා කරනවා බාහිර විජේවර්ධන මහත්මයාට ආරාධනා කරනවා ආචාර්ය ගයාන් ගාලින කන්දමණි ඔබතුමාට ඔබගේ සමග පිළිගැනීම ලබා ගැනීම සඳහා දෙක ස්තුතියි ඔබ සියලු දෙනාටම හේවන ඉන්ස්ටිටියුට් ආයතනයේ 2009 වර්ෂයේ FICT පාඨමාලාව ආධාරපු අධිශිෂ්‍යයෙක් වශයෙන් අද ඔබ සැම ඉදිරියේ ස්තුති කතාව කිරීමට අවසර පතනවා. ඉතින් අපේ විෂය පත්‍රයට අදාළ වෙන විදිහට ඒ වගේම අපේ නංගිල මණ්ඩලයේ ජීවිත ඒ වගේම පැමිණ සිටින දෙමව්පියන්ගේ සියලු දෙනාගේම ජීවිතවලට වටින දේශන තුනක් පවත්වන ලද ආචාර්ය ගයාන් කල්හේර මහතාට එමෙන්ම සුරේෂ් සර්ට සිසිර කුමාර මහතාට මම මෙතනදී ස්තුතිවන්ත වෙනවා මෙම අවස්ථාවට පැමිණ
එම දේශන තුන සිදු කිරීම නිමිත්තෙන්. ඒ වගේම ඔබගේ අනාගතය සඳහා රක්ෂණාවරණයන් පිළිබඳව දේශනයක් පවත්වන ලද නිශාන්ත මහතාට මම මෙතනදී ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මෙම සෙරමනි එක ඕගනයිස් කරන අපේ වාද්‍ය සර්ටත් ඒ වගේම වාද්‍ය සර්ගේ පවුලේ සියලු දෙනාටත් මම මෙතනදී ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද මෙතනට පැමිණි මංගල මල්ලිලටත් ඔවුන්ගේම ආදරණීය දෙමව්පිය ඔබ සැමට මම මෙතනදී ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ ශාලා පහසුකම් සහ ඒ සියල්ලම සංවිධානය කිරීමට උදව් උපකාර කරන ලද ඌගඩ විලේ ආයතනයේ කාර්ය මණ්ඩලයටත් ඒ වගේම ඡායාරූපකරණයෙන් අද මෙතනට සම්බන්ධ වෙන අශාන් ස්ටුඩියෝ ආයතනයට මම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මෙවැනි ඒ වගේම සමහරවිට ප්‍රථම වතාවට හියෝන් ආයතනය මගින් පවත්වන ලද මෙම උත්සවයට සහභාගී වීම නිමිත්තෙන් ඔබ සියලු දෙනාටම නම් නොකියු නම් සඳහන් නොවුණු සියලු දෙනාට වචනකින් හෝ අපේ සර්ගේ වැඩේට උදව් කරපු සියලුම දෙනාට මම මෙතනදී ස්තුතිවන්ත වෙනවා. ස්තුතියි. ප්‍රථම වතාවට පවත්වපු සහතික පත්‍ර ප්‍රදානයේ එදින බලාපොරොත්තු වෙනවා බලාපොරොත්තු දරවාගෙන සිටිනවා ලබන මාසයේදී මේ වගේම කියන විශ්වය සහතික පත්‍ර ප්‍රදානය මේක වඩා හොඳට අපිට කරගන්නට පුළුවන් වේවි කියලා ඒ වාරෙදී ප්‍රදේශීය ධර්මවලට තොරතුරු තාක්ෂණය ඉගෙන ගැනීමට තියෙන හොඳම තැන ඒ විශ්වය. ඉතින් ලබන මාසයේදී ඔබ සියලු දෙනා වුණාට බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ආදරණීය දරුවෝ ඔබ සියලු දෙනාට සුබානන්දය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඉතින් ඔබ මේ වෙනකන් බලාගෙන ඉන්න ඇති සුවිශේෂී මොහොතක් වෙනුවෙන් සියලුම දෙනා අසුරවලින් නැගිටලා ඔබගේ සහතික පත්‍රයේ ආදරණීය දෙමාපියන් අතරපත් කරලා අපි චුට්ටක් ඉස්සරහට එමු. ඔබගේ මේ සංගීත රසය ලබා දෙන්නට බාති විජේරත්න ඔබගේ ගුරුතුමා අමතක කරලා නැහැ. ඉතින් බාති විජේරත්න ගුරුතුමාට සුබපතම ලබන වසරේදී මේ වඩා හොඳින් මේ වැඩසටහන සිදු කරගන්න ලැබෙන්නට කියලා ඉතින් සියලුම දෙනාට සුබ සම්ප්‍රදායක් ඒ වගේම ලබන